අවසර ගන්න සවන්හස භික්ෂුන් වහන්සේ කෙනෙක් සිවුරු රැහැරගෙන ගියොත් ඒක පාපයක්ද? භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වීම එහෙමයි. සිවුරු හැර යාම පාපයක්ද කියන එකයි මහත්මයා අහන්නේ. එහෙමයි. අපේ මහත්තයා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේත් එක්තරා ගොවියෙක් පැවිදි වෙනවා. ඒ ගොවියට වරින් වර උදැල්ල හංගලාවදන මතක් වෙනවා. සිවුරු හැර යනවා. ගොවිතැන් කරගෙන අඹුදරුව පෝෂණය කරගෙන සමාජයත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවනචර්යාව යෙදෙනකොට අයත් මේ ගිහි ගෙදර ගිනිගයක් කියලා තේරෙනවා. අයත් ගිහින් පැවිදි වෙනවා. ඔය විදිහට හත්තතාවක් සිවුරු ඇරලා ඇවිල්ලා හත්වෙනි වතාවේ ගොවි බිමට ගිහිල්ලා හිසට මුදුනින් උදැල්ල කරකවල තිබ්බේ කොහෙද කියලා හොයාගන්න බැරි විශ්ි කරලා ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා හත්වෙනි වතාවෙන් පස්සේ පැවිදි වෙලා රහත් ඵලයටපත් වෙනවා. දැන් බලන්න ලංකාවේ දුටුගැමුණු රජු සමයේ දුටුගැමුණු රජුගේ දසමහයෝධින්ගෙන් එක්කෙනෙක් තමයි තේර පුත්තාවේ. ඒ කවුද? සිවුරු අතහැරලාව භික්ෂුවක්. උපැවිදි වෙලාව භික්ෂුවක් තමයි ඒ දසමහයෝධින්ගෙන් එක්කෙනෙක් වශයෙන් හිටියේ. එයාගේ ගිහි කල නම මොකද්ද? අබය. අපේ මහත්තයා අද තායිලන්තේ මියන්මාරේ පිරිමින්ට විවාහ වෙන්න බෑ පැවිදි වෙන්නේ නැතුව. ඇයි ඒ පැවිදි වෙන්න ඕනේ? පැවිදි වෙන්න ඕනේ විනය, ශික්ෂණය, හික්මීම, සදාචාරය හදාගන්න. ඉවසීම ප්‍රගුණ කරන්න. ඒ දහම ඉගෙන ගන්න. ඉතින් අපේ මහත්තයා ත්‍රිපිටකයේ කිසිම තැනක උපවිදි වීම පාපයක් කියලා නැහැ. අකුසලයක් කියලා නැහැ. ඒ වගේම අපේ මහත්තයා පැවිදි වෙලා ඉන්න තාක්කල් රකින්න සීලයයි පුරණ ගුණයයි නිසා මිනිස්සු සිව්පසෙන් උපස්ථාන කරනවා. ඒ උපස්ථානයන් ලබලා ඒ දානය භුක්ති විඳලා උපවිදි වෙලාවයින් පස්සේ ඒ සිව්පසේ ලබන්නේ නැහනේ. එහෙම. උපවිදි වෙලාවෙන් පස්සේ දායකයෝ හොයාගෙන ගිහිල්ලා සිව්පසේ ඉල්ලන්නේ නැහනේ. ඉතින් අපේ මහත්තයාට පැවිද්ද තුල ඉන්නකම් ප්‍රතිපදාව පුරණකම් තමයි එතන සිව්පසේ පූජා කළේ. යම් යම් බොහෝ අය Tamanට පිනක් කරගන්න කුසලයක් කරගන්න කුසල් සිතින් පුණ්‍යලාභයක් ලෙසට භික්ෂුන් වහන්සේලාට සිව්පසේ පූජා කළාය කියලා භික්ෂුන් වහන්සේලා මේ හිරකාරයෝ නෙමෙයි අනුන්ගේ සිව්පසේ නිසා දිගින් දිගටම සිවුරේ ඉන්න. ඊළඟදී නිවනට යන්නේ කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස. පැවිදි වුණොත් නිවනට හරි ප්‍රතිපදාවේ හිටියොත් නිවනට ළඟයි. නිවන ළඟයි. නිවනේ නිවෙන්න නිවනේ සැනසෙන්න ඉක්මනින් පුළුවන් වෙනවා. හරියට පැවිද්ද රැකගෙන හිටියොත් පැවිද්දේ ඉන්න බැරි නම් ඉන්න බැරි මානසික ආර්ථික සමාජීය විවිධ හේතු තියෙනවනේ. ඒ අනුව අවශ්‍ය නම් යන්න පුළුවන්. ඒක පාපයක් නෙවෙයි. නමෝ බුද්දස්ස